උපකරණයට ඇලුම් කරනවා නම් ඔබට කියන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. අපි නැවතත් අර ඉතිහාස කතාව ඔබට කියන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි කිව්වේ අසංක දැන් විජයගෙන් පසු ඉතිහාසය සාහිත්‍ය මූලාශ්‍රය පුරාවිද්‍යා මූලාශ්‍රය අරගෙන ලියන්නත් අරගෙන කතා කරන්නත් ඉතිහාස ගත කරන්නත් එතනින් එහාට රාවණා මහරජ සමයේ ඉඳලා විජය වෙනකන් මේ පීරියඩ් එක මේ කාලේ කතා නොකරන්නත් මොකද හේතුව? එහෙම පුළුවන් ද කෙනෙකුට ඉතිහාසඥයෙකුට පුළුවන් දේ විදිහට රටක ජාතියක අතීතයක් වල්ලා දාන්න? ඉස්කෝලේ ප්‍රශ්න පත්‍රයේ එනවන ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයේ විෂය නිර්දේශයක් විදිහට උගන්වනවා. හැබැයි බොහෝ දෙනෙක් ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ එහෙම නැත්නම් ඔය විෂය නිර්දේශයේ තියෙන විෂය කියන ඉතිහාසයේ විෂය පවා අතහැරලා දානවා. අපිට තියෙන්නේ බොහොම කෙටි ඉතිහාසයක්. අනේ ඕක ඉගෙනගෙන වැඩක් නැහැ කියලා හිතනවා. හැබැයි එහෙම සිතුවිල්ලක ඔබ හිටියා නම් අපි විශ්වාස කරනවා අද දවසේ වෙනස බලලා සම්පූර්ණ බොරු සිතුවිල්ල කතාව බොරු කියලා. දැන් අපේ හාමුදුරුවෝ හොඳ කාරණාවක් මතු කරා අර යාපනයේ ප්‍රදේශයෙන් හම්බුණ මුට්ටියේ තිබුණු ආසන. දැන් හාමුදුරුවෝ ඉතිහාසයේ කියනවනේ දැන් පුලහත්ත කියලා කෙනෙක් යාපනයට යනවා ඉන්දියාවෙන් ආව කෙනෙක්. මෙයා දෙමළ කෙනෙක්. ඒ ගිහිල්ලා තමයි යාපනයේ අර වැලිබිම් සරුබිම් කරගෙන ජීවත් වෙනවා කියලා. එතකොට හාමුදුරුවෝ දෙමළ සම්භවයක් තියෙන්න පුළුවන් නේද ඒක? දැන් ඒ ඉතිහාසෙට අපි මේක ඇඳ ගන්න කවුරුහරි උත්සාහ කරොත් එම ඒක සාධාරණයිද? කෙවෙත කියලා කියන්නේ කේවේ සස්ථානමනි. ඉතාම පැහැදිලිව කේවේ සස්ථාන. කෙවෙත කියලා කියන්නේ ඒ රජුරෝ කේවේ සස්ථාන යස්ස ගෝත්‍රික වංශිකයේ ප්‍රධානී. එතකොට දෙමළ ඉඳලා නැහැ. ඉතාම පැහැදිලිවම ද්‍රවිඩ සම්භවයක් ඒ පැත්තේ ඉඳලා නැහැ. ඔබ හොඳම නිදර්ශනය තමයි මහත්තයා. ශ්‍රී විදු මේක කිව්වට කමක් නැහැ. ශ්‍රී විරෝධී අරගලයක් ආවා නිලංකාවි. ඒ කියලා කියන්නේ සිංහල අකුරක් කියලා නිදමළ මිනිස්සු කිව්වේ. ඊළඟට ඒගොල්ලෝ ශ්‍රී අකුරක් හැඳින්වුවානි. නමුත් මේ ශ්‍රී අකුර හොඳට හොයලා බලන්න මේ විශ්වයේ ග්‍රහයන් පිහිටලා තියෙන ඒ ශ්‍රී අකුරේ ක්‍රමයට. ඒක අපේ පොත්වල සඳහන් වෙනවා. ඒකට අපි කියනවා ගෝරා පාසලම නැත්නම් ස්වස්තිකේ කියලා. ඒ ශ්‍රී අකුරේ ක්‍රමයට තමයි මේ විශ්වයේ සම්පූර්ණ ග්‍රහ තාරකා පිහිටලා තියෙන්නේ. එතකොට මේ ශ්‍රී අකුර අපිටම අයිති අකුරක් නෙවෙයි. අපිට ආවෙන එක මේක ලෝක පූජිත අක්ෂරයක්. ලෝකෙටම සාධාරණ අක්ෂරයක්. ඒක සිංහල අකුරක් හැටියට ප්‍රතික්ෂේප කරන්න නම් මේගොල්ලන්ට මේ භාෂාව පිළිබඳව දැනීමක් නැහැ. මේ අකුරු පිළිබඳව දැනීමක් නැහැ. ඒ රටේ එහෙම හිටියනම්. ඒ හින්දා මේ අක්ෂර මීට වඩා එහා ගිය අක්ෂර කලාවක් තමයි අපි යක්ෂ ගෝත්‍රිකයෝ හැටියට භාවිතා කරලා තියෙන්නේ. දැන් මේ අපේ පරම්පරාවේ පිහිටීම පිළිබඳව මේ තල්පතේ තියෙන එක මම ඉතාම පැහැදිලිව උපුට අරගෙන තියෙනවා. මෙහෙම කියනවා. ඉදිනි තෙද මුරත සයිබාරි රජකා මන්ටා වෙන බලපති වී කිසිම බාපති යගු කෞරාන මන්ටක හිරිතල රාවණ මිනිමිහි දෙහෙට තෙදපති වී. දැන් යාපනයේ කියලා කියන්නේ කේවේ සස්ත පදියම. රාවණාට දාලා තියෙන මේ අභිදාන ඒ කියලා කියන විශේෂ නම් දැන් මෙතන තියෙන අනිත් අයට වඩා වෙනස් අභිදානයක් තියෙන. ඊළඟට දැන් මේ හැම කෙනෙක්ම මන්ටා වෙන බලපති වී කියලා තමයි තියෙන්නේ. මන්ටා වෙන බලපති කියලා කියන්නේ යස්ස ගෝත්‍රික ජනපදයකට විතරයි ඒගොල්ල ප්‍රධානියෙක් වෙලා තියෙන්නේ. නමුත් රාවණා ගැන කතා කරනකොට විශේෂ අභිදාන කීපයකින් උපාධි නාමයකින් සම්මාන කීපයකින් තමයි හඳුන්වන්නේ. කිසිම බාපති ඔය එතුමාට යොදන තව එක අභිදානයක්. ඊට පස්සේ තමයි මේ රාවණාගේ නාම යොදන්නේ රාවණා මිනිමිහි දෙයට බලපති වී කියලා. මිනිමිනි දෙයට කියලා කියන්නේ ශ්‍රී ලංකාවටම රජෙක් බවට පත් වුණා. ඊට එහා අය කිසිම කෙනෙක් ශ්‍රී ලංකාවටම රජෙක් හැටියට පත් වෙලා නැහැ. යම් ප්‍රදේශවල ප්‍රාදේශීය රජවරු හැටියට තමයි රජකම් කරලා තියෙන්නේ. ඊළඟට එයාලගේ පුතු දරු පරම්පරාවේ මුණුබුරෝ හැටියට තමයි මේ රවිසයි සවිලාස සහ කේවේ සස්ථාන කියන මේ අපේ පරපුර අපේ ලංකාදීපයේ දැන් පැවතගෙන ඉන්නේ. එතකදී අහන්න පුළුවන් මේ රවිසවිලාස කියලා කියන්නේ මේ හෙළයෝගේ වෙනම කොටසක්ද එහෙමනේ. හෙළ පරම්පරාව වෙත්නම් ඒ හැම හෙළයකම රවිසවිලාස වංශිකයෝ
කේවේ සස්ථාන වංශිකයෝ.